අම්මලා තාත්තලා තමන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ එකම එක දෙයයි. ඉගෙන ගනි කියන්නේ. වෙන දේවල් නෙවෙයි. ඉගෙන ගනි කියන්නේ. ඒ දේ කරන්න. තා මාස ගානයි තියෙන්නේ. තා මාස ගානකින් ප්‍රතිඵල එනකොට ඒ සතුට ඒ අම්මට දැනෙන ඒ වින්දනය වෙන දෙයකින් දෙන්න බෑ. වෙන දෙයකින් දෙන්න බෑ. සමහර වෙලාවට සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය විතරක් වෙන්න පුළුවන් ඔයාගේ අම්මා ඔයාගෙන් දකින්න එකම ජයග්‍රහණය. අපි දන්නේ නැහැ මිනිස්සුන්ගේ ආයුෂ කොහොමද කියන්නේ. සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය විතරක් වෙන්න පුළුවන් අම්මා ඔයාගෙන් දකින්න එකම ජයග්‍රහණය. කවදාද දවසේ උසස් පෙළ ප්‍රතිඵලය විතරක් වෙන්න පුළුවන් අම්මා දකින්න එකම ජයග්‍රහණය. ඉතින් එහාට දෙයක් අම්මට දකින්න වෙන්නේ නැහැ. ඉතින් එහාට දෙයක්. ඒ නිසා ළඟ තියෙන ජයග්‍රහණ ගත යුතු අවස්ථාවලින් ජයග්‍රහණ අරගෙන ඒ මිනිස්සුම සතුටු කරන්න. මොකද ජීවිතේ මිනිස්සුන්ට දෙවැනි අවස්ථා එන්නේ බොහොම කලාතුරකින්. විශේෂයෙන් අම්මා තාත්තා හා සම්බන්ධ කාරණාවල. අම්මා තාත්තට සලකන එක අම්මා තාත්තගේ හිත සතුටු කරන්න තියෙන අවස්ථාවලදී අවස්ථා දෙකක් ලැබෙන්නේ බොහොම කලාතුරකින්. දෙවැනි අවස්ථාව ලැබෙද්දී ඒගොල්ලෝ ජීවිතුන් අතර නැති වෙන්න පුළුවන්. ඒ නිසා පසුතැවෙන දේවල් කරන්න නම් එපා.